මෙයා තමයි ජල සම්පාදක. සියල්ල කැමරාවේ සටහන්නේ නාන්නේ ගිය කොල්ලන්ට වැඩවලද? දෙවෙනිදා සුද්දේම දැන් අද වෙලාව කීයද? 2යි 3යි කියලා කියලා 20යි උදේ අපි වැඩ ටිකක් තිබිලා කරලා දැන් ආව දවල්ලා තව ලස්සන ලක් වෙනවා නාන්න බල. අද නම් කොහෙද යන්න ගන්නේ නැහැ නේ. ඒක පොඩ්ඩනේ වහිනවා. පොඩක් යනවා. අද වෙන්නේ ඇවිදින්න කරන්නේ නැහැ. ඉතින් තරක් නෑ අද ඉතින් වැඩ ටික තමයි කරන්න තියෙන්නේ. අපි ගිහින් බලමු එළ ලස්සනට කොහොමද කියලා. ඉස්සරහ මේ වගේ පාරක තමයි යන්න තියෙන්නේ. පාර නම් ලස්සනයි. එළ පාරත් ලස්සන ඇති ඒ වගේ. අසෙලා යනවා තන හොයාගෙන ඉති. හොයාගෙන යනවා. සුසුරයි යනවා ඉස්සරහින්. බලමු. මේ පැත්ත ඉතින් බලන දැන් පාට ලස්සනයි. එනකොට මං වීඩියෝ ටිකක් දාලා දායි සමහරට පාර මාර ලස්සනයි. මේ උඩැල්ලෝ ඉන්නවා. ඌ පොඩ්ඩෙන් මර උඩැල්ලෙක් ඉන්න. පාර මාර ලස්සනයි. බලන්න ආසිතන කොච්චර දැක්කත් එපා වෙන්නේ නැහැ. මීදුවෙන් ඇහිලා කඳු පන්ති වෙනවා. පොඩි පින්නක් යනවා මේ ටිකේ මේ දවස් ටිකේ වැස්සේ නෑලු. මේ ඊයේ ඉඳන් වහින්න ගත්තා. බලමු ඉස්සරහට ගිහලා. මොකද්ද නමක් නැද්ද? ලක්තවල? ලක්ෂවල? අපි නාන්න යන තැන කියන්නේ ලක්ෂවල කියලා. බලමු කොයි වගේ තියෙද කියලා. ආරණ හරි ලස්සනයි. ගල් උඩින් පැන යන්න තියෙන්නේ. ඌඩල්ලින් නැතම අවුලකට තියෙන්නේ. ගිහින් බලමු අපි. අලපාර වෙනවා අර පැත්තෙන් වතුර නම් අඩුයි ටිකක්. එහෙනම් ලස්සනයි මේ. පාර නම් ලිස්සන ආයෙත් කියන්න දෙන්නේ මම එක සැරයක් කටුණා. ඡායාරූප ගත වෙලා නේ. බලමු අපි. මේවා වයින් කාලේට මේවා පේන්නේ නැති යන වතුර ගලනවා. මෙතන ඉස්සරහට වල පේනවලු මේ. ලස්සන පාරක නැග්ගේ වලට පේනවා. මේ බලමු. අම්මට සිරි වල වෙන ලස්සන වතුර පාරක් යනවා මේ පැත්තෙන්. වල තියෙන්නේ මේ පැත්තේ මේ. මේන දඩ වලක් තමයි. අල්ලයට යන්න පුළුවන් මේ. ගිහින් බලමු මාර ලස්සන පැත්තක්. කොච්චර දැක්කද එපා වෙන අර වතුරේ පූල් එකක් වගේ තියෙන්නේ අර හරිය. ගිහින් බලමු ඉස්සරහට. තව චුට්ට දුර යන්න තියෙන්නේ. ඇල්ලේ තමයි. ඇල්ලේ කියන්නේ මොකද්ද නම කිව්ව මට මතක නැහැ. රක්ෂවල? රක්තවල. රක්තවල. හරියට. රක්ත නෙමෙයි ලස්සවල. මට උඩු ලිස්සන වල. තව පොට්ටෙන් ඉවරයි. කොල්ලට වැඩ වරදී හරි මං. කොල්ල. ඔව් තව ඩින්ගෙන් ඒක තමයි දාන්නේ. සියල්ල කැමරාවේ සටහන්නේ නාන්නේ ගිය කොල්ලන්ට වැඩවලද? අපි ගිහින් බලමු ඉස්සර. අර කට්ටිය ගියා මම දැන් හිමීට යනවා. සෙරප්පු දෙක ටිකක් ජමුරුයි ඕන්න එක අතර ගත්තා. අම්මට උඩ. අර කෑල්ල තමයි තියෙන්නේ. ඉස්සරහින් ඉන්න අපි කට්ටිය. සෙරප්පුවම කරනවා කියන්නේ. ඉස්සරහට ගිහින් බලමු ලස්සන වලක් තියෙනවා. වල පේනවා අර පැත්තේ. මේ කියන්නේ රක්තවල. අර හරියට ජමුරුයි මේ හරිය ලස්සනයි නිකන් නැචරල් පූල් එකක් වගේ. ඉතින් බලමු තා වීඩියෝ ටික. මේක තමයි රක්තවල. ආයිත් යන්න මෙහෙක. මට සීතල හැබැයි. මෙතන නාන්න යනවා නම් එන්න ඕනේ. ඉතින් 11ට විතර ආවනම් මාරු ඒරියද.
මෙයා තමයි ජල සම්පාදක. මේක යන්න බෑ පීනන්න බෑ කකුල් ලොක්ුණා හිටොත් එහෙම පොඩි ගේට් එකක් තියෙනවා පීනන්න බැරි කියලා ගියා නෑ එහෙම නෙමෙයි කොරනම් ආව ගන්න අවිෂ්ක පැන්න ඒ ලේනවා අඩෝ මේ මෙහෙම නවතුනේ බා මගේ මොන වෙදී කියලා ඔබ නිකන් මගේ දෙන්න පාස් වුණා කියලා නෑ ගියානේ මේක ඉස්සම අම්බානේ Dahan පුළුවන්. ඕවා කයිදෙන්නේ ඈ හරිද? මේ ගානම කරලා. මේ ගල්ලනනේ. ඉතින් මෙහාට එන්න. Patata velho. Tá comendo uma gala tudo. Tapi කට්ටවලෙන් නාලි වරලා දැන් ගෙදර යන්නේ දවල්ට කන්න අසලලා ගෙදර මේ ඒකනේ වැදගත් දෙයක් කියන්න ගත්තේ ඔයාලා මේ වගේ තැන් වලට එනවා නම් මේ අර වගේ වැඩ කරන්න එපා මොකද එතකොට මේ තැන තියෙන සුන්දරත්වය නැති වෙනවා පරිසරෙත් දූෂණය වෙනවා ආයෙ කෙනෙක්ට ඇවිල්ලා මෙතන ලස්සන විඳින්න බැරි වෙනවා ඒ වගේ දේවල් කරන්න එපා ඔයාලා අරන් ඉන්න කුණු ඒ වගේ දේවල් තමයි කියන්න තියෙන්නේ අපි බලමු ඉස්සරහට තා මොකද වෙන්නේ කියලා මේ වෙලාවේ මේ ටයිම් එකේ සුපිරි ලස්සන සංකිස්සයක් කියන අර පැත්තෙන් තියෙනවා රත්ත වල එච්චර තමයි කියන්න තියෙන්නේ අපි බලමු ඉස්සරහ කියලා මොකද වෙන්නේ කට්ටිය යනවා ආව පාරේම මේ මෙතනින් මේ එන ඇල පාරේ තමයි පල්ලෙහා වලෙන් අපි නෑවේ මේ වගේ ලස්සන පාරක අපිට එන්න තියෙන්නේ බලමු Video ya? Iso. Ibarat belum. Halo lamai, අපි ගමන් ඉවර කරලා දැන් ගෙදර යන ගමන් වීඩියෝ එකක් උදේ නම් දාගන්න බැරි වුණා මේ දාගන්න නිදාගත්තා. ඒ කොයි හරි දින්නේ? දැන් ඉන්නේ නිට්ටමොඩ කිලෝමීටර් 5යි. නිට්ටමොඩ කිලෝමීටර් 5යි තියෙන්නේ අපි තව විනාඩි 10කින් විතර නිට්ටමොඩයයි. දවයිනේ දවසත් ඒ විදිහට අපි ඉවර වුණා. මොකද කියන්නේ? සතුටුයි අපි තව vlog එකකින් අපි හම්බෙමු එහෙනම් සමහර විට අපි ඊළඟට ඔහිය මුරලි පැත්තට අමුත් දාන්න යන්න ඉතින් ඉන්නේ ඊළඟ vlog එකේ ඒක වෙයි අපි එන එකේ සෙට් වෙමු